හලෝ ගයිස් කොහොමද ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා මුලින්ම Wow with South Korea මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් අදත් ආවා ලස්සන තැනකට ආවා දැන් මේ place එකේ මම නගින ගමන් ඉන්නේ මාරම vibe එකක් තියෙන සුපිරිම තැනක් guys. එතරම් මේ කොරියාවේ මම යන්නෙත් මේ first time මේක තියෙන්නේ මේ අපේ කියන අපි සාමාන්‍යයෙන් බඩු විවරුණාට පස්සේ බඩු ගන්න යන ටවුම තියෙන්නේ එළවලු පළතුරු ගන්න යන ටවුමෙම තමයි මේක තියෙන්නේ මම දන්නෙත් නෑ මේක ෆස්ට් ටයිම් මමත් ආවේ පුදුම හිතෙන තැන ලංකාවේ වන්නේ මට හිතෙන්නේ මේ වගේ තැනක් පට්ටම පට්ට ගයිස් ඔයාලට පේනවද අර උඩ තිතක් වගේ ඉන්නේ අන්න එතනට යනකම් නගින්න ඕන පට්ටම දුෂ්කර වැඩක් එන්නම දුරයි උඩට කමන්නේ අපි කොහොම හරි නගින්නනේ යාලේ කොහොම හරි නගිමු ඉතින් ගයිස් අපේ ලංකාවේ කතා කරන්න බැහැ හරි යදී ලංකාවේ අපේ එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා සියලුම දෙනාට ඉක්මනටම කොරියාවට එන්න කියලා සුබ පතනවා ප්‍රාර්ථනා කරනවා මේ කොරියාවට එන්න කොරියාවට આવොත් ජීවිතේ ගෙමක් ගන්න පුළුවන් හොඳ පඩියක් එක ඉන්න තැනක් දීලා ඒ හැමදේම දෙන එකම රට තමයි කොරියාවට එන්න ඔයාලට ඉක්මනටම එන්න පුළුවන් ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි කොරියන් එක්සෑම් එක කරලා වෙබ් එකේ ඉන්නවනම් නිකන් ඉන්න එපා මොනවා හරි කරන්න يعني රසාවක් හරි මොකක් හරි කරන්න මෙහි ඇවිල්ලා නිකන් ඉන්න බෑ ලංකාවේ මල් වගේ ඉඳලා මෙහි ඇවිල්ලා ගේමක් ගහන්න කට්ට කන්න ඕන ඒක නිසා පුළුවන් තරම් එක්සෑම් එක කරලා වෙබ් එකේ ඉන්නවනම් වෙබ් එකට වැටිලා ඉන්නවනම් ගේමක් ගැහුවොත් ගේමක් ගහන්න කියන්නේ මොනවම හරි දෙයක් කරන්න වැඩ කරන්න නිදා ගන්න එපා ෆෝන් එක බලන්න එපා වැඩ කරන්න දැන් ගයිස් අර ඔයාලට පේනවද පල්ලෙහා ඒ පල්ලෙහා ඉඳලා තමයි මම උඩට ආවා හම්බෙන පළවෙනි ප්ලේස් එක තමයි මෙන්න මේක පට්ටම් ප්ලේස් එක මෙතන හිත නිවන තැනක් ගයිස් පළවෙනිට හම්බෙන්නේ මෙන්න මේ කුළුණ පට්ටම ඈ සුපිරි banyak kali tadi lagi මුළු ඒරියා එකම පේනවා ගුම්සාන්ට අවුවේ මුළු ඒරියා එකම පේනවා මරු පට්ටමයි wow ඒක නම් කියලා වැඩක් නැහැ පට්ටම vibe එක බලන් ඉන්න එකි පැයක් වුණත් ඒ තරම් vibe එකක් තියෙන මේක වැඩියෙන් ලස්සන මේ ඒ කියන්නේ වැස්සට පස්සේ වැහැල මීදුම ගැලුවට පස්සේ අර එහා වල මම පෙන්නන්න එහා අර පේන එහා කඳු ටික වැහුණාට පස්සේ මීදුමේ මාරම ලස්සනයි guys මාරම ලස්සන මං ඉස්සෙල්ලා එක සැරයක් ආවා මෙතනට විතරයි මට ඒ කියන්නේ එහා කොනට ඇවිද ගන්න බැරි වුණා හැබැයි මේ ඒ බැරි වුණේ වැස්ස නිසා මේ මෙතෙන්ට ඇවිල්ලා මං එදා පැයක් විතර බලන් හිටියා මාරම ලස්සනයි ඒ කියන්නේ මීදුම ගලලා ඒ වර්ෂාවත් එක්ක මේ ගස් කොළන් එක්ක මෙතන ඉඳන් බලන් ඉන්නවා කියන්නේ ඒක පුදුමයි. ඒ කියන්නේ මනසට මාරම ආයි ඒක කියලා මෙහෙම කියන්න බෑ. ඒක සුපිරිය. අද ඒ ෆීලින් එකෙන් ටිකක් අඩුයි. මොකද මේ අර මීදුම ඇති නිසා. කියන මේ කුළුණේ මේ විස්තරය තමයි කියන මොකක් හරි රජ කාලේ එහෙම මොකක් හරි සීන් එකක් එන්නේ. එහෙම නැත්නම් මේ කන්දර කියන හදපු දවස් ඉඳලා මොකක් හරි විස්තරයක් වෙන්න ඇති. ඒක ගහලා තින්නේ මේ මෙතන. ඒ කියන්නේ මේ මෙතන ගහලා තින්නේ කොරියන් වලින්. ගහලා තින්නේ
නල් තේජේසොන් චල්චීතන් සම් මොකක් කර රෙද්දක් ගහලා තින්නේ. ගහලා පල්ලෙහාටනකම්ම අකුරු ටිකක් ගහලා තින්නේ. මේක හෙන විස්තරයක්. ඉතින් මේක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. මේක කොරියන් විතරක් නෙවෙයි අනිත් එක ජපන් අකුරුත් තියෙනවා. මෙතන ජපන් අකුරුත් තියෙනවා. ඒක නිසා මේ හෙන හැල්ලක් තියෙන්නේ. මේක ඉතින් මේ තේරුම් කරන්න බෑ මොකක් හරි සීන් එකක් තියෙන්නේ. මෙතන තියෙනවා guys මේ යන මාර්ග සිතියම. ඒ කියන්නේ සම්පූර්ණ සිතියම යන්න තියෙන තැන්. හැම තැනම තියෙනවා. මේ මෙතන අපි ඉන්න තැන තමයි මේ තියෙන්නේ. මේක බලන්න guys නිකන් ඇම්බැක්කේ දේවාලේ වගේ. වහල් වගේ ඇවිල්ලා මොකක් ලස්සන ඒක. මේ පොඩ ඒකේ උඩට නැගලා බලමු. අපි හාදකම් අපි මෙතන නමතම අපි හාදකම් හැමදාම ප්‍රශ්න හැමදාම රණ්ඩු බිස්තුවි එක්ක මම මුරන්ඩු මතකයි අපි අතින් අලන් දුන්න පොරොන්දු මම හොයනව තාමත් මට වැරද්දු පළමු පාර මම ගෙන සමාව දෙවනි පාර අඳුරගත්තේ මම කෙනාව මේ වගේ තැනක තනි වුණාට පස්සේ සින්දුවක් කියන්න හිතෙනවා guys ඒක මගේ හැටි තනිවී උන්නනම් උන් කල්ම මේ ජීවිතේ කාගේවත් නෑ හිත් රිදුම් නුඹේ සතුටත් මාගේ නුඹේ කඳුලත් මාගේ හිමිවන්න නැතුවට වරම් මට නුඹ හරි හුස්මක් හරි නිවන තුරා සසරේ කවදා හරි ආයෙත් හැරි ඉන්නට බැරි උන්නත් කොතැන නුඹ නොවේ ගයිස් බලන්න ඔය වහල විතරක් ගහලා තියෙනවා පරාල 60ට හමාරක් ගහලා තියෙනවා අපි පොඩක් මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා බලමු මෙතනින් මේ එදා මේ ටිකේ මම නැවතුණා වැස්ස නිසා හයියම වැස්ස ඒක නිසා මෙතනින් නැවතුණා දැන් අද අපි මේ මෙතනින් එහා ගිහිල්ලා බලමු මොන වගේ ප්ලේස් එකක්ද තියෙන්නේ කියලා මට හිතෙන්නේ මේ මීට වැඩිය හොඳ පැත්තක් මේ ටිකේ තියෙන්නේ මේ මම හිටිය ප්ලේස් එකට වැඩිය අපි ගිහිල්ලා බලමු කොහොම ඇලක් 12ක් වගේ සෙට් කරන අනිවාර්යයෙන්ම කලිසම කරලා නානවා ඉතින් අයිද පාරක් ඉදන්නේ කලිසම ගැලුවා ජොබ් අපිට නෑ නාලනවා විතර කොරියාව ලංකාවත් එක පොඩි වෙනකට තියෙන්නේ මේ අර ඇඳුම් ගලවන්න ඒක මේව පොඩ්ඩක් කර කේස් මට හුදු යනකොට කපල් එක ලව් කරනවා ගියාම තමයි අපි යමු පොඩ්ඩක් පෙන්නන්න ඕන නිකන් ගයිස් නිකන් බලාගෙන යන්නේ ලොකුවට බලන්න ඕනේ කපල් එක ලව් එකේ ඉන්නේ බැහැගෙන යනකොට මට හම්බුණ කෙල්ලෙක් කවුද කොරියන් කෙල්ලෙක් සොඳුරු අතීත නිමල පැතු මගේ හඳ තුන එක් වෙන්න පාර දිගට මල් ගයිස් පොට්ටනේ හැබැයි කොහොම වුණත් වයිබ් එක නම් මරු ඔළුවට මාර සහනය සතිය දිගටම මාසෙ දිගටම වැඩ කරලා අන්තිමට මේ වගේ තැනක් සෙට් වුණාම ඒ දැනෙන නිදහස නම් ඒ දැනෙන පීලින් එක නම් ඒ දැනෙන සතුට නම් ගයිස් මට නම් කියලා වැඩක් නැහැ ඇත්තටම ගයිස් දැන් අපි අර කැලේ ගිහිල්ලා නේ ආවේ දැන් කැලේ වගේ නේ තියෙන්නේ මේක අරගෙන මේ විදියට මේක අරගෙන මේකේ අර තියෙන දූවිලිම අයින් කරගන්න තියෙනවා මේකේ අර තියෙන මේ රොඩුවේම කැලේනේ ඒක නිසා රොඩුව අයින් කරන්න ඕන මේකෙන් තමයි රොඩුව අයින් කරන්නේ මරු පාට මේක තමයි මැෂින් දෙකක් තියෙනවා පොඩි වෙලාවයි තියෙන්නේ මේක ආසාවක් තියෙනවා මෙන්න මේක පොඩ්ඩක් යන්න අඩ මේක පොඩි කාලේ තමයි ගයිස් ගියේ දැන් යන්න බෑ
මට සිරියෝ ආතල්ලක අඩ්ඩෝ ඉතින් අද වීඩියෝකින් ඔයාල සාරංශය විදිහට මම ගත්තොත් මේ ඔයාලට අද කන්දක් තමයි මම පෙන්වන්නේ. කියන්නේ කොරියන් ජාතිකයෝ තමන්ගේ ශරීර සෞඛ්‍යය සඳහා ඇවිදින්න පාවිච්චි කරන කන්දක්. එහෙම නැත්නම් සාමාන්‍ය මේ පල්ලේ හාරිය වගේ ගත්තොත් මේ සෙල්ලම් කරන්න ඒ වගේ දේවල් වල තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලට මට පෙන්වන්න සහ අදහස් කරන්න ඕනුනේ ඇත්තටම මේ ඇවිදින්න යන්න පරිසරයත් එක්ක ගැටෙන්න පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට තමන්ගේ ඔය තියෙන ලෙඩ රෝග තමන්ගේ මානසික ආතතිය ඒ හැම දෙයක්ම මේ නැති වෙලා යනවා. විශේෂයෙන්ම මානසික ආතතිය ඔය මේ ඕවර්තින්කින් තියෙන අයට ගොඩක් වටිනවා. ගොඩක් හොඳයි මේ පරිසරයත් එක්ක ගැටිලා පරිසරය ඇවිදින්න පරිසරයත් එක්ක කතා කරන්න ඒ දේවල් කරන්න. ඉතින් ඒ දේ තමයි මට අදහස් කරන්න ඕනුනේ. ඉතින් අද පෙන්නපු දේ ලස්සනයි කියලා මම හිතනවා. ඉතින් මේ ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔයාලත් එන්ජොයි කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මොකද ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් අයිකන් එක ඔයාලා ක්ලික් කරොත් තමයි මට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහිල්ලා තව ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අරගෙන එනකම් අදට සමු ගන්නවා මේ Wow with South Korea YouTube channel.